අපි හිතනවා අපේ ආර්ථිකයේ සහ අපේ සමාජයේ අපි හිර වෙලා ඉන්න තැනක් තිබෙනවා. ඒ ප්‍රධාන තැන තමයි අපේ ගනුදෙනු, අපේ ආර්ථික ක්‍රියාකාරකම්, අපේ සමාජ දත්ත නිසි පරිදි විනිවිද භාවයකින් යුතුව එක් රැස් කරගන්න සිදු වී තිබෙන අසමත්කම. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය. දැන් උදාහරණ කීපයක් මම ඔබට දෙන්නම්. දැන් අපි බැලුවොත් අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබෙනවා. මම හිතන වැදගත් ප්‍රතිපත්තියක්. අපි සහනාධාර ලබා දිය යුතු වන්නේ ඉලක්ක සහගත ප්‍රජාවට. සහනාධාර ලබා දී ඉලක්ක සහගත ප්‍රජාවට. නමුත් ඉලක්ක සහගත ප්‍රජාව අපි තෝරාගන්නේ කෙසේද කියන ගැටලුවට මුහුණ දෙනවා. උදාහරණයක් ගත්තොත් තවත් පැහැදිලි කරන්න. දැන් අපි ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගියා මේ අර්බුදයත් එක්ක. නමුත් අපි පැති දෙකකින් බැලුවා. එක පැත්තකින් අපි ඉන්ධන මිල ඉහළ යාම අපේ ආර්ථිකයට කවරාකාර බලපෑමක් ඇති කරාවිද? දෙක, ඉන්ධන ව්‍යාපාරයේ යෙදෙන තෙල් සංස්ථා ඇතුළු අනෙකුත් සමාගම් වලට කවරාකාර බලපෑමක් ඇති කරාවිද? ඒ දෙකම අපි සංසන්දනය කරන්න ඕන. විශාල මිල ඉහළ දැමීමක් පෙරලා අපේ ආර්ථිකය ඇකිලිවීමකට භාජනය කරනවා. අනිත් පැත්තෙන් නියමිත පරිදි මිල නොගැලපීම විසින් අපේ ආයතන පද්ධතිය පවත්වාගෙන යන්න බැරි අර්බුදයකට මුහුණ දෙනවා. ඒත් අපි මේක දැන් සමතුලිත කරගන්න ඕනකම තිබෙනවා. ඒතර වඩාත් යෝග්‍ය කුමක්ද? ඉලක්ක සහගත ප්‍රජාවට අවශ්‍ය වෙන ඉන්ධන සහනාධාරයක් ලබා දීම. මේක තමයි වඩාත් යෝග්‍ය. නමුත් අපි ඒ සඳහා දත්ත කොහෙන්ද එක්රැස් කරගන්නේ කියන ප්‍රශ්නට අපි මුහුණ දෙනවා. දැන් අපි තීරණය කරන් තියෙන කුමක්ද? ඩීසල් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් ලබා දෙන්න. මේ වෙළඳ පොලේ සිද්ධ වෙන උච්චාවචනයේ දෙස බලලා තාමත් අපිට කියන්න බෑ තව සතියකින් ඉන්ධනවල මිල කොච්චර ඉහළ යාවිද කියලා. ඒ අනුව අපි මොකද කරන්නේ? රුපියල් 100 දක්වා සහනාධාරයක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. දැන් මේ සහනාධාරයේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද? සාමාන්‍ය ගමේ කෙනෙක් ගත්තොත් මම දැන් ඩීසල් ලීටර 5ක් ගත්තොත් එයාට ආණ්ඩුවේ සහනාධාරය රුපියල් 500යි. ලොකු වාහනයකට ඩීසල් ලීටර 100ක් ගැහුවොත් ඒතර 100ක් එවැනි වාහනයක් පාවිච්චි කළ හැකියි කවුද කියලා අපි දන්නවා. ඒතර ඔහුට ආණ්ඩුවේ සහනාධාර රුපියල් 10000යි. ඒතර ප්‍රශ්නයක් පැනනගිනවා. එමනම් මේ ප්‍රශ්නේ निराකරණය කර ගැනීම සඳහා අපි යම් දත්ත පද්ධතීන් පිළිබඳව සහ දත්ත එක්රැස් කිරීම පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ වගේ ඉතාමත් වැදගත් ශාස්ත්‍රයක් තමයි මම හිතන්නේ මේ ගනුදෙනු. අපිට ඉතාමත් ඩිජිටල් වේදිකාවන් හරහා අපි ගනුදෙනු වෙනවා නම් ඒ ගනුදෙනුවෙන් පෙන්눔 කරන තමන්ගේ ආර්ථිකයේ මට්ටමේ ස්වභාවය. ඒක අපිට යම් නිර්ණායක බවට පත් කරගත හැකි කාටද අපි සහනාධාර ලබා දී යුතු වන්නේ. ඒ වගේම අපි සහනාධාර ලබා යුතු ආකාරය ඒ සඳහාම පාවිච්චි වෙන්නේ කොහොමද? ඒකත් වෙන්න ඕනනේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි පොහොර සහනාධාරය දෙන පොහොර සහනාධාරය දෙන්නේ අපි හෙක්ටයාරයකට රුපියල් 25000ක සහනාධාරයක් ලබා දෙනවා. හැබැයි අපිට තියෙන සාතිකය මොකද්ද? ඒ 25000 උපයෝග කරගෙන පොහොරම ගන්නවද? අපිට එහෙම මැනීමක් නැහැ. අපි පාසල් දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා අඩු ආදායම් ලාභීන්ට රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. අපිට තිබෙන සහතිකය කුමක්ද? වුන් පොත්පත්ම මිලදී ගනීවිද? අපි අස්වැසුම මම හිතන ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයට පවුල් සංඛ්‍යාවකට අපි අස්වැසුම ලබා දෙනවා. ඒ මූල්‍ය ප්‍රතිපාදනය අස්වැසුම ලබා අඩුම තරමේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහාවත් වියදම් කරාවිද? අපිට මැනීමක් නැහැ. එනිසා මේ සංකීර්ණ ප්‍රශ්නයන් ඉදි මා හිතනවා විශේෂයෙන්ම අපේ මේ ඩිජිටල් පද්ධතීන් හරහා කරන ගනුදෙනු වලට අපි අවතීර්ණ විය යුතුයි. ඒතර තමයි අපිට අපි අපේක්ෂා කරන ඉලක්කවලට මේ සහනාධාර සාරජී ගෙවීම් අපිට යොමු කර හැකි වන්නේ. මේ ආදී ශාස්ත්‍ර ගණනාවක් තියෙන මේ සෑම ශාස්ත්‍රයක් මම හිතනවා අපි මේ පද්ධතීන් ඇතුළට අපේ ගනුදෙනු ඇතුළත් කළ යුතුයි. ඒක වඩාත් විනිවිද භාවයෙන් යුතු කාර්යක්ෂම විශ්වාසනීය ආරක්ෂිත ක්‍රමවේදයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් තමයි ක්‍රමානුකූලව අපේ මේ අවිධිමත් ආර්ථිකයේ පංගුව ක්‍රමානුකූල විධිමත් ආර්ථිකයකට අපිට කැඳව ගන්න පුළුවන්. අපේ අද ආර්ථික විශාල පංගුවක් තිබෙන අවිධිමත් ආර්ථිකයක් ක්‍රමානුකූලව අපි අවිධිමත් ආර්ථිකයේ විධිමත් ආර්ථිකයකට අපි කැඳවා ගැනීම අපේක්ෂාවක් තිබෙනවා. ඒ පස්සෙන් බැලුවත් අපි මේ ඩිජිටල් කරණයේ වැඩසටහන අපේ ප්‍රමුඛතා වැඩසටහන. තව ශාස්ත්‍ර ගණනාවක් තියෙන අතර මේ ගනුදෙනු ශාස්ත්‍රය ගැන කල්පනා කරලා බැලුවොත් මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්.
අපි දැනට සැලසුම් කරලා තිබෙනවා ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කයක් අපිට තිබෙනවා. මේක අපේ ඉලක්කයේ තිබෙන්නේ මේ ඩිජිටල් ශාස්ත්‍රයෙන්ම ඩොලර් බිලියන 15ක ආර්ථිකය නෙවෙයි ඩිජිටල් කිරීම හරහා කුෂ්කර්මාන්තයට ඒ කාර්යක්ෂමතාවය කැඳවීම හරහා ඒ නිර්මාණය වෙන ආර්ථිකේ පංගු. අනිකුත් සුළු හා මධ්‍යපරිම ව්‍යාපාර සඳහා මෙම ඩිජිටල්කරණය ඇතුල් කිරීම හරහා එහි ඇතිවන කාර්යක්ෂමතාවය හරහා අපේ ආර්ථිකයට ඇති කරන ඉදිරි බලපෑම් මේ ආදී අපි විශේෂ අවධානයකින් කරමින් තිබෙනවා. නමුත් තාමත් අපි විධිමත්ව මේක ප්‍රචලිත කරන්න අසමත් වී තිබෙනවා. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. හැබැයි අපේ සංස්කෘතිය බැලුවොත් අපි මේ ගනුදෙනුත් එක්ක ඉතාමත් සමීප සංස්කෘතියක් අපිට තිබෙනවා. විශේෂයෙන් බැංකුත් එක්ක. සාමාන්‍ය මට මතක එක කාලයක් තියෙනවා දරුවා ඉපදෙනකොටම බැංකු පොතක් ආරම්භ කරන එක සංස්කෘතියේ කොටසක් වෙලා තිබෙනවා. තමගේ වැටුපෙන් මාසික ලැබෙන දීමනාව යම් කොටසක් දරුවා වෙනුවෙන් තැන්පත් කිරීම අපේ සංස්කෘතියේ කොටසක් වෙලා තිබෙනවා. අපේ සිංහල හින්දු අලුත් අවුරුද්දේදී විශේෂම ගත්තොත් ගනුදෙනුව නැකතට සිද්ධ වෙමින් තිබෙනවා. නිසා මේ ගනුදෙනුව මේ තැන්පත් මේ බැංකු පද්ධතින් අතර ඊටම දියුණු සංස්කෘතියක් සහ බැඳීමක් අපේ ජනපජාව තුළ තිබෙනවා. හැබැයි අපි අසමත් වී තිබෙන මොකද මේ බැඳීම පැරණි කඩදාසියේ පොතේ සිට නව පද්ධතීන් දක්වා පරිවර්තනය කිරීම සඳහා අපි අසමත් වෙලා තිබෙනවා. අසමත් වූ අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් අපි ගොඩනගා ගැනීම සඳහා හැකියාව ලැබිලා නැහැ. ඒක තමයි දැන් අපි හමු තියෙන අභියෝගය. අපි උත්සාහ කරන්නේ මොකද්ද? මෙවැනි සංස්කෘතියක් තියෙන ජනපජාවක් තුළට කොහොමද මේ නව ගෙවීම් පද්ධතීන් අපි ගෙන යන්නේ කියන එක තමයි අපේ ප්‍රධාන අභිලාෂය. මේක තමයි ප්‍රධාන අරමුණ දෙන්නේ. ගනුදෙනු පිළිබඳව මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. බැංකුත් එක්ක දෛනිකව ගනුදෙනු කරනවා, තැන්පත් කිරීම ගනුදෙනු කරනවා, ව්‍යාපාරිකයන් එක්ක ගනුදෙනු කරනවා, පුද්ගලයන් ගනුදෙනු කරනවා. හැබැයි පැරණි ගනුදෙනුවේ ආකාරය අපි කොහොමද මේ නව පද්ධතීන්ට මේ ගනුදෙනු අපි ප්‍රචලිත කරන්නේ කොහොමද කියන අභියෝගය තමයි මම හිතන්නේ අපි සියලු දෙනා හමුවේ තිබෙන්නේ. ඒක මම හිතනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ මාධ්‍ය ප්‍රචාරණ සමාජීය අවදි කිරීමේ පුළුල් වැඩසටහනක් අවශ්‍යයි. දැන් QR කේතේ කිව්වොත් ඔළුවට එන්නේ කොහොමද? QR කේතේ කිව්වොත් ඔළුවට එන්නේ ඉන්ධන සීමා කිරීම සඳහා තිබෙන මෙවලම. මේකට මම දැක්කා අපේ කාමාත්‍යවරයෙක් කිව්වා පොහොර QR කේතේ හරහා පොහොර ලබා දෙන්න සූදානම් කියලා. ඒතකොට සමාජ මතයක් ගොඩනැගුවා පොහොරත් කපන්න තමයි යන්නේ. ඒකට මේ QR කියන එක අන්තිමට ලඝු වෙලා තියෙන කොටින්ද සීමා කිරීම වලට. ඒතකොට දැන් ගනුදෙනු වලටත් આવොත් එන්න පුළුවන්. අර ගනුදෙනු සීමා කිරීමක්ද මේ කරන්න හදන්නේ. ඒ නිසා මම හිතනවා අපිට දැන් අවශ්‍යයි ඊට වඩා මේ ඩිජිටල් කරණය පිළිබඳ ඩිජිටල් පද්ධතීන් අරා මේ ගනුදෙනු කිරීම මීට වඩා මම හිතනවා සමාජ අධ්‍යාපනික වැඩසටහනකුත් අවශ්‍යයි. අපි ඩිජිටල් අමාත්‍යාංශයෙන් අපි මේ පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂ වැඩසටහනක් අපිට අවශ්‍යයි. ඒතර අපේ ගනුදෙනු ගත්තොත් අර අපේ රටේ සංස්කෘතියන් සහ බැඳීම් එක තියෙන ගනුදෙනු වල ස්වභාවයත් විශාල වෙනස්කම් තියෙනවා. දරුවා පාසලට යනකොට අතට මුදල් ප්‍රමාණයක් දෙනවා. ඒ ගනුදෙනු කොහොමද අපි මේ QR සිස්ටම් එකට ගේන්නේ? ඒතර අනිත් ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි දරුවට කොහොමද අපි පාසලට යනකොට කීයක් හරි අතට දෙන්නේ? ඒ කියන්නේ අපි සංස්කෘතියනේ මොකක් හරි. ඒතර යාට ෆෝන් එකක් දෙන්න පුළුවන්ද? බෑ. ෆෝන් එකක් දෙන්නත් බෑ. ඒතර අපි මේ පද්ධතියට අපිට එන්නත් ඕන. ඉතින් ඒක අලුත් තැන් අපිට තියෙනවා. මම කියන්නේ අලුත් ඒ කියන්නේ අපේ අර ගනුදෙනු තියෙන හරිය අර ඊටම සීමාකාරී ගනුදෙනු වෙන අපේ සංස්කෘතිය ඇතුළෙම ගනුදෙනු වල විශාල ප්‍රමාණයක් තියෙනවා. අලුත් අවුරුද්දට ඇවිල්ලා බුලත් අතක් දීලා වඳිනකොට ඉස්සරහ සාමාන්‍ය පොඩි අය දිගටම වැඳගෙන යන වැඩිපුර මුදලක් හම්බ වෙනවා. ඒකට ඒකත් යම් ගනුදෙනුවක්. ඒක කොහොමද මෙතෙන්ට ගේන්නේ? මම හිතන්නේ මේකේ අර ඒ කියන්නේ දැන් හුදු ව්‍යාපාරිකය සහ පාරිභෝගිකය අතර සිද්ධ වෙන අර ව්‍යාපාරික ගනුදෙනුවකට පමණක් සීමා වෙනවද? පුද්ගලයෙක් අතර සිද්ධ වෙන හුදු මුදල් හුවමාරුවකට පමණක් සීමා වෙනවද? මම හිතන්නේ එහෙම කරොත් මේක සංස්කෘතිය බවට පත් වෙන්නේ නැහැ. ඒක තෝරාගත්තු ශාස්ත්‍රවල. හැබැයි සංස්කෘතිය බවට පත් වෙන්න නම් මේ QR ගනුදෙනුව අපේ සමාජයේ අර බැඳීම් එක්ක ඇති වෙලා තියෙන ඓතිහාසික ගොඩනැගීම් එක්ක තිබෙන සියලු ගනුදෙනු රටාවන් මේ තුලින් නියෝජනය කරන්න ඕන. එහෙම නැත්නම් සීමාකාරී ගනුදෙනු රටාවකට පමණක් නම් මේක සිද්ධ වෙන්නේ. මේක සමාජයේ වැළඳගන්නේ නැහැ. සමාජයේ වැළඳගන්නේ සාමාන්‍ය සමාජ සත්‍ය සංස්කෘතික සත්වයේ හැම විටම එනිසා හැම විටම වැළඳගන්නේ තමගේ සංස්කෘතික ක්‍රියාකාරකම් එක්ක මේ සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ නිසා මම හිතන්නේ අලුත් මෙවලම් අලුත් ආකෘතීන් අපිට අවශ්‍ය වෙයි. මිනිස්සුන්ගේ සංස්කෘතිමය ගනුදෙනු අර මූල්‍යමය ගනුදෙනු නිකන් හුදු ව්‍යාපාරික ගනුදෙනු ඔබට ගියපු සංස්කෘතිකම ගනුදෙනු විශාල ප්‍රමාණයක් තියෙන මිනිස්සුන්ගේ. අන්නේ සංස්කෘතිකම ගනුදෙනු වලට කොහොමද අපි මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මම හිතන්නේ අපිට විශාල අවධානයක් යොමු කරන්න වේවි.
ඒ වගේ මේ සෑම ගනුදෙනුවකදීම කේන්ද්‍රස්ථානයක් තියෙනවා. කේන්ද්‍ර කොතනද? පුද්ගලික අතර ගනුදෙනු වෙන්න පුළුවන්. හැබැයි ගනුදෙනුවේ සෙන්ට් එකක් තියෙනවා. ව්‍යාපාරිකයෙක් සහ පාරිභෝගිකයෙක් අතර ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන් සෙන්ට් එකක් තියෙනවා. ඉතින් සෙන්ට් එක තමයි මම හිතන්නේ අපේ බැංකු සහ මූල්‍ය සමාගම්. මට සහ තව කෙනෙකුට ගනුදෙනුවක් කරන්න අපේ කැමැත්ත තිබුණට ඒ කැමැත්ත යථාර්ථයක් බවට පත් වෙන්නේ නම් ඒ තියෙන කේන්ද්‍රය මේ අපි අතර පුද්ගලයන් දෙදෙනා අතර සබඳතාවය හදලා දෙන මූල්‍ය සමාගම විසින් ඊට අවශ්‍යන පහසුකම සහ දිරිගැන්වීම දෙනවා නම් විතරයි. එහෙම නැත්නම් ඒ පහසුකම සහ ඒ සෙන්ටර් එකේ ඒකට කාර්යක්ෂමතාවයෙන් මැදිහත් වෙන්නේ නැත්නම් මිනිස්සු අතර මොනතරම් ප්‍රමාණිකින් කැමැත්ත තිබුණත් ඒක සාර්ථක බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ මම හිතනවා අපිට පැති කීපයක් තියෙනවා. එකක් පුද්ගලයන් සහ පුද්ගලයන් අතර ගනුදෙනුව සංස්කෘතියම ගනුදෙනු දක්වාම වර්ධනය කරගන්න පුළුවන් නම් මේක වේගයෙන් ප්‍රචලිත වෙනවා. ඒ වගේ මේ ගනුදෙනුවේදී අපිට කේන්ද්‍රීය සහාය ලබා දෙන බැංකු සහ මූල්‍ය සමාගම් මේ සඳහා අනුග්‍රහය සහ කාර්යක්ෂමතාවය ලබා දෙන්න පුළුවන් නම් මේක කළ හැකියි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආරම්භ කරන ලද පියවර අපේ රටේ QR කේතයන් හරහා සිද්ධ වෙන සියලුම වර්ගයේ ගනුදෙනු ඉතාමත් වේගයෙන් ප්‍රචලිත කළ හැකියි. ඉතින් ගොඩක් පිට දැක්කොත් මම දකිනවා දැන් ගත්තොත් ගොඩාක් මූල්‍ය සමාගම් මම හිතන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක සම්බන්ධ කරමින් ප්‍රචාර දැන්වීම් සකස් කරලා ඇති. සකස් කරමින් ඇති. මම හිතනවා අපිට පුළුවන් නම් මේක නිමිත්තක් බවට පත් කරගෙන අලුත් අවුරුද්දට සිද්ධ වෙන ගනුදෙනු QR කේතයන් හරහා කරන ගනුදෙනු බවට පරිවර්තනය කරගන්න ප්‍රචාරක සලස්මක් හදන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වේවි. අපේ සමාජයේ අලුත් දේ වැළඳ ගන්න ලෑස්ති. හැබැයි අලුත් දේ ආකර්ෂණීය නැත්නම් පහසුව නැත්නම් මිනිස්සු වැළඳ ගන්නේ නැහැ. ඒක වෙලාවකදී කාබනික පොහොර පිළිබඳ සංවාදයේදී මම ඒක කාබනික පොහොර පිළිබඳ ඉතාමත් පර්යේෂණ මහත්මයෙක් එක්ක මම ගියා එයා ගිරාඳුරු කෝට්ටේ පළාත්වල එයාගේ ඒ කාබනික පොහොර වගාවන් බලන්න. මම එයාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඔයාගේ කාබනික පොහොර යොදවගෙන කන්න පහක් නොකඩවා වගා කරපු ගොවියෙක් ඉන්නවද? මේ කන්නේ වගා කරලා අනිත් කන්නේ අත්තරිනවා නම් හොඳම නිර්ණායක තමයි ගොවි මහත්මයා තමයි මනින්නේ මේක සාර්ථකද අසාර්ථකද කියලා. ඒක තමයි හොඳම නිර්ණායක බවට පත් වෙනවා. හොඳම දේ මිනිස්සු වෙනද ගන්නවා. ඒ නිසා මම හිතනවා මේකේ මූලික වැඩ කටයුතු තියෙන රජයක් හැටියට අපිට අපේ අමාත්‍යාංශයට අපේ මහ බැංකුවට ඒ වගේම මම හිතනවා බැංකු සහ මූල්‍ය සමාගම් මෙත් තමයි ආරම්භක පියවර තියෙන්නේ. අපි ආරම්භක පියවර අරන් දුන්නොත් වේගවත්ව සමාජය තුර මේක ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ සියලු දෙනාගෙන් ඒ සඳහා අවශ්‍ය සහාය ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම.